රූපවාහිනී සංස්ථාව බැලුවොත් ඒකේ ගිය අවුරුද්දේ පාඩුව බිලියන 256යි. ණය තියෙනවා මිලියන 1837ක. ආයතන. ගුවන්විදුලි සංස්ථාව බැලුවොත් ගිය අවුරුද්දේ පාඩුව මිලියන 152යි. ණය තියෙනවා මිලියන 1603ක. ITN නානිකාව බැලුවොත් ඒකේ ණය තියෙනවා මිලියන 1476ක. අපි ලංකා සුගර් කම්පැනි එක බැලුවොත් ණය තියෙනවා මිලියන 11165ක. රාජ්‍ය වැවිලි සංස්ථාව බැලුවොත් ණය තියෙනවා මිලියන 3216ක. අපි මිල්කෝ ආයතන බැලුවොත් ණය තියෙනවා මිලියන 15096ක. ඒ අලංක බැලුවොත් බිලියන 340ක ආසන්න ණයක් තියෙනවා. මම ගොඩක් කියවන්න යන්නේ. කුමද තියෙන්නේ? විශාල ණය බර වලින් පෙළුණු වාර්ෂික විශාල පාඩු ලබන රාජ්‍ය ආයතන සමූහයක් අපිට ලැබෙනවා. උපයා ගන්න ආදායම මා කලින් කියලාද ශීර්ෂ පාඨයන්ට පමණක් ප්‍රමාණවත් වෙන ආදායම සහිත රාජ්‍යයක් අපිට ලැබෙනවා. ආදායම ඊට 14කට කේන්ද්‍රගත වුණු රාජ්‍යයක් අපිට ලැබෙනවා. ආර්ථිකයට දායකත්ව වෙන කණ්ඩායම් ඊට කුඩා කණ්ඩායමක් අතර සංකේන්ද්‍ර වුණු රාජ්‍යයක් අපිට ලැබෙනවා. උදාහරණයකට ගත්තොත් අපේ අපනයන ආදායම 90ක් උපයන්නේ අපනයනකරුවන් 10%ක්. අපේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් 69කට ආසන්න ප්‍රමාණයක් ලබා දෙන්නේ ෆයිල් 600කට විතර ආසන්න ප්‍රමාණය. ඒ කියන්නේ මොකක්ද? ආර්ථික ඉතාමත් කුඩා කණ්ඩායමක අතර සංකේන්ද්‍ර වුණු ආර්ථිකයක්. අනිත් පැත්තෙන් ලෝකයේ හැම අපි බංකොලොත් භාවයට පත්වෙච්ච රාජ්‍යයක්. ණය මුදලක් ගන්න බැරි බැංකු පද්ධතිය කෙරෙහි විශ්වාසය බිඳ වැටුණු රාජ්‍ය මූල්‍ය තත්ත්වයන් පිළිබඳව අවිශ්වාසය ගොඩනැගුණු රාජ්‍ය. දැන් මොකක්ද එනම් පළමු කරන්න ඕන? පළමු කළ යුතු වන්නේ ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කර ගැනීම. ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කර ගැනීමකින් තොරව අපි හැරවුම් ගන්න සූදානම් නැහැ, මතක තබා ගන්න. ආර්ථික ස්ථාවරභාවයක් ඇති නොකොට ඇති කරන සියලු හැරවුමක්ම නරක ප්‍රතිවිපාක ගෙනත් දෙනවා. අපි ඉතා පැහැදිලිව අපේ මැතිවරණ ව්‍යාපාරය තුළ අපි අපේ ආර්ථික ස්ථාවර කර ගැනීම සඳහා අපේ ප්‍රමුඛතාවය යොදවන බව අපි පෙන්නුම් කරා. නම් ආර්ථික ස්ථාවරභාවය අපි එනකොට අපි එකඟද නැද්ද, හොඳද නරකද වෙන සංවාදය. අපි එනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අවුරුදු 4ක විස්තීර්ණ ණය ප්‍රෝග්‍රෑම් එකක් කරලා වැඩසටහනක් ඇතුළත අපි ඇතුල් වෙලා තිබුණා. දැන් ඔබ කියන අපි හැරවුම ගන්න නම් මොකද කරන්න ඕන? අපිට පාරවල් දෙකක් තීරලා තිබුණා. එක්කෝ එම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන ඉදිරියට යන්න ඕන. එහෙම නැත්නම් අත්හරින්න ඕන. ඔබ බලාපොරොත්තු වෙන අත්හැරීම. මතක තබා ගන්න. හරිද? ඒ උගුලේ අපි වැටෙන්නේ නැහැ. ඒවා උගුල්. හරිද? අපේ අපේක්ෂාව මොකද අපි දන්නවා. අපේ ආර්ථිකයේ තිබෙන තත්ත්වය අනුව අපි කුඩා ප්‍රමාණයකින් කරගන්න අත්වැරදීම බරපතල විනාශකාරී අත්දැකීම් ගෙනත් දෙනවා. මොකද එහෙම ආර්ථිකයක් මේක. ඔගොල්ලෝ මහතුරු පාලනය කරපු රට හොඳයි මේක. අපි පාලනය කරපු රට නෙමෙයි. ඔගොල්ලෝ පාලනය කරපු රට. ඔගොල්ලෝ පාලනය කරපු රට ආර්ථිකයේ කුඩා අත්වැරද්දක් බරපතල ගණයේ ප්‍රතිවිපාක රටටත් ආර්ථිකයටත් උරුම කර දෙන ආර්ථිකයක් අපි වෙමි තිබෙන්නේ. ඒ නිසා ආණ්ඩුවක් හැටියට අපිට ඔගොල්ලෝ බරපතල වැරදි කරලා බරපතල විනාශයන් කරලා ඇති කරපු ආර්ථිකය යලි ස්ථාවරභාවයට අත්පත් කර ගැනීමේදී අපේ වගකීම තමයි කුඩා ප්‍රමාණිකවත් වරදා ගැනීමක් නොකර ගැනීම. හරිද? අපි ඒක කරලා තියෙනවා. ඒ නිසා අපේ පළමු අභිප්‍රාය උනේ කොතනද? පළමු අභිප්‍රාය උනේ ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කර ගැනීම. අද කාට හරි කියන්න පුළුවන්ද ආර්ථික අස්ථාවරභාවයක් තියෙනවා කියලා? නෑ.
අපි විශාල ප්‍රයත්නයක් දරුව මේ ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කරගන්න. අපි නොවැම්බර් මාසයේ 21 වෙනිදා තමයි කැබිනට් මණ්ඩලය පිහිටෙවි. පූර්ණ වශයෙන් අපි ආණ්ඩුවක් හදන්නේ ජනාධිපති ධූරය, පාර්ලිමේන්තු බලය, කැබිනට් මණ්ඩලය නොවැම්බර් මාසයේ 21. අද මාර්තු මාසයේ 21. මාස 4යි. මේ මාස 4 ඇතුළත අපි ඉතාම සතුටු වෙනවා. අපිට සුබවාදී අනාගතයකට යා හැකි කියන විශ්වාසයක් ගොඩනැගෙන තරමේ ස්ථාවරභාවයක් අපි මේ මාස 4 ඇතුළත මේ රටේ නිර්මාණය කරා. මම එකින් එක කියන්න. පළවෙනි එක. අපි නිල වශයෙන් දෙසැම්බර් මාසයේ 21 වෙනිදා බංකොලොත්භාවයෙන් නිදහස් වුණා. නිල වශයෙන්. මොකද්ද? අපි පහුගිය දෙසැම්බර් මාසයේ 21 වෙනිදා දක්වා ණය පැහැර හරින ලද රාජ්‍යයක්. අපි ගත්තු ණය ගෙවන්නේ නැහැ කියලා පැහැර හරපු රාජ්‍යයක් දෙසැම්බර් මාසයේ 21 වෙනිදා දක්වා. දෙසැම්බර් මාසයේ 21 පසුව ඒත් අපි ණය ගෙවන්නේ නැහැ. හැබැයි ණය නොගෙවීම පිළිබඳ එකඟතාවයට ආපු රාජ්‍යයක්. වෙනසක් නැද්ද? බලහත්කාරයෙන් ඒක පාර්ශවීය ගත්තු ණය ගෙවන්නේ නැහැ කියන රාජ්‍යක සිට ණය ගත්තු අයත් ණය දීපු අයත් එක්ක එකඟතාවයකට ආපු රාජ්‍යයක්. ස්ථාවරභාවය. එකඟතාවය 2028 ති අපි ඔබගේ ණය ගෙවන්නේ නැහැ කියලා එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒකට මොකද්ද? දෙසැම්බර් මාසයේ 21 වෙනිදා තමයි අපි නිල වශයෙන් අපේ බංකොලොත්භාවයෙන් අපි නිදහස් වුණේ. ඒ අනුව මොකක්ද උනේ? බංකොලොත්භාවයෙන් නිදහස් බංකොලොත්භාවයට පත්වීම නිසා අපිට විශාල හානියක් සිදු වී තිබෙනවා. මම ඔබට කියන්නම් කඩවත මීරිගම අධිවේගී මාර්ගයේ කොටස. ඒකට අපි චීනයේ එක්සිම් බැංකුවෙන් තමයි ණය ආධාර ලබා දුන්නේ. අපි කොන්ත්‍රාත් සමාගම තවත් චීන සමාගමකට කොන්ත්‍රාත්කරුවෙකුට වැඩ කරා. අපි ණය දෙන්න ගත්තු ණය ගෙවන්නේ නැහැ කිව්වට පස්සේ මොකද උනේ? චීන එක්සිම් බැංකුව ඉතුරු ණය දුන්නේ නැහැ ව්‍යාපෘතිය කරන්න. එතකොට අපි කොන්ත්‍රාත්කරුවත් එක්ක ගිවිසුමක් තියෙනවා. ඔබ ඉදි කරන්න අපි සල්ලි ගෙවන්නම් කියලා. හැබැයි අපිට සල්ලි ගෙවන්න නැතුව යනවා. අවුරුදු 3කට වඩා වැඩි කාලයක් මීරිගම කඩවත කොටසේ ඉදිකිරීම නතර වෙනවා. ඉදිකිරීම නතර වීම නිසා අද ඉදිකිරීම සමාගමට ගෙවන්න ඕන වන්දිය ගණනය කරලා තියෙනවා බිලියන 56ක්. බිලියන 46ක්. බිලියන 46ක්. කුමක් නිසාද? බංකොලොත්භාවයට පත්වීමේ ප්‍රතිවිපාක හේතු කොටගෙන අපිට එක්සිම් බැංකුවේ ණය ලබා දෙන්නේ නැහැ. ණය ලබා නොදීමේ හේතු කොටගෙන කොන්ත්‍රාත්කරුවට කොන්ත්‍රාත් එක ඉදිරියට ගෙන යන්න බෑ. ඌ අපෙන් ක්ලේම් කරනවා බිලියන 46ක්. බංකොලොත්භාවයේ ප්‍රතිවිපාක. කටුනායක එයාපෝට් එක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය. බංකොලොත්භාවය වගේම තවත් සාධක ඔයගොල්ලෝ දන්න ප්‍රසිද්ධ සාධක. හේතු කොටගෙන ව්‍යාපෘතිය නතර වෙනවා. 2023 එම ව්‍යාපෘතිය අවසන් වීමට නියමිතව තිබුණා. හැබැයි අද මම හිතන්නේ නැවත ව්‍යාපෘතිය ආරම්භ කරන්න ඩොලර් මිලියන 2028 වෙනවා අවසන් කරන්න. ඒත් එදා අපි හැදුවට වඩා ඩොලර් මිලියන 50-100ට අතර වැඩි ප්‍රමාණයක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මොකද්ද? බංකොලොත්භාවයේ ප්‍රතිවිපාක ජපන් රජය විසින් අනුගමනය කරමින් තිබුණු ව්‍යාපෘති 11ක් නතර වුණා. හැබැයි දෙසැම්බර් මාසයේ 21 වෙනිදා අපි නිල වශයෙන් බංකොලොත්භාවයෙන් නිදහස් වුණා. ජපන් රජය එම ව්‍යාපෘති 11ම යලි ආරම්භ කරන්න තීරණය කරා. ඒක ස්ථාවරභාවය පිළිබඳ සංඥාවක්. චීන රජය විසින් අපිට ලබා දීලා තිබෙන ව්‍යාපෘති මා කිව්ව අධිවේගී මාර්ගය ඇතුළු සියල්ල නතර වුණා. විශාල වන්දි මුදලක් අපිට ගෙවන්න තිබෙනවා ඒ වෙනුවෙන්. නැවත අපි චීනයේ සංචාරය සමග චීනත් අපි චීන සමග එකඟතාවයට ආවා. නතර වී තිබෙන ව්‍යාපෘති යලි ආරම්භ කරන්නත් අලුත් ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති 76ක් යලි ලංකාවේ ආරම්භ කිරීම සඳහා අපි එකඟතාවයකට ආවා. ස්ථාවරභාවයේ සංඥාව මම කියනවා 2022 පස්සේ
අපේ රටේ ආරම්භ කරපු එක අලුත් ව්‍යාපෘතියක් කියන්නේ එකක් මුකුත් නෑ. කඩාවැටු රාජ්‍යයක්. ඒකයි දුන්නේ. එහෙම රාජ්‍යයක් ලැබෙන්නේ. ඉන්දියානු රජය සාසි විදුලි බල මණ්ඩලය අතර එකඟතාවයක් අපි ආවා සාම්පූර්ණ බලාගාර ඉදි කරන්න. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට 50%කුත් ඉන්දියානු සමාගමට 50%කුත් අයිති ඒකාබද්ධ සමාගම පිහිටවනවා. ඒකාබද්ධ සමාගම විසින් සාම්පූර්ණ මෙගාවොට් 120ට ආසන්න විදුලි බලාගාරයක් ඇති කරනවා. ඒක නිෂ්පාදනය කරන විදුලිය විදුලි බල මණ්ඩලෙ මිලදී ගන්නවා. අපි විදුලි බල මණ්ඩලයේ මිලදී ගැනීම මෑත කාලේ සූර්ය බලයෙන් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් මිලදී ගන්න අඩුම මිලට ඩොලර් 7.97ට මිලදී ගන්න මිලදී ගැනීමේ කිවිසුම අපි අත්සන් කරා. ස්ථාවරභාවය බංකොලොත් වෙච්ච රාජ්‍යයකට ඉන්නේ නෑ මතක තබා ගන්න. කවුද බංකොලොත් වෙච්ච රාජ්‍යයකට ආයෝජන අරගෙන ඉන්නේ? අන්නේම සාම්පූර්ණ බලාගාර ඉදිකිරීම මේ මාසේ පෙබරවාරි මේ සමාන අප්‍රේල් මාසේ 5 වෙනිදා ඒ සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝදි අගමැතිතුමාගේ පැමිණීමත් සමග අපි ඒක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ස්ථාවරභාවය. එම රටක ස්ථාවරයි. මට කියනකො පෞගේ අවුරුදු 2-3 අතරේ ප්‍රබල රාජ්‍ය නායකයෙක් ලංකාවට ආවද කියලා? ඉන්නේ බංකොලොත් වෙච්ච රටවල්. අද ස්ථාවරභාවයේ සංඥාව අපි දීලා තියෙනවා. ඒ වගේම අපි මේ මාස 2ක් මේ ආසන්න කාලයක් ඇතුළත අපි සියඹල ආණ්ඩුවේ නව සූර්ය බලාගාරයකුත් මන්නාරමේ නව සුළං බලය නිෂ්පාදනය කරන මෙගාවොට් 50ක බලාගාරයකුත් ආරම්භ කරනවා. ඔක්කොම ප්‍රදානය කරලා අවසන්. ස්ථාවරභාවය. එනිසා ස්ථාවරමින් තිබුණු රටක් ඒ සාධක වලින් පෙන්눔 කරන්න මොකද අපි ස්ථාවරභාවයට ගෙනල්ලා තිබෙනවා. ව්‍යාපාරිකයන්ට ආයෝජකයන්ට විදේශ මූල්‍ය සමාගම් වලට අපේ ඩොලරය ගැන තිබුණු විශ්වාසය මොකක්ද? ඩොලර් හංගගෙන තියාගෙන ඉන්නවද? බැංකුවට ගිහලා මාරු කරනවද? කියලා අවිනිශ්චිත තත්ත්වයක් තිබුණා. ස්ථාවර නැහැ අපේ මුදල් ඒකක. නිරන්තරයෙන් උච්චාවචන වෙන මුදල් ඒකකයක් තියෙනවා. අපි මේ මාස 4 ඇතුළත අපේ රටේ ඩොලරය රුපියල් 300ට ආසන්න ප්‍රමාණයෙන් ස්ථාවර කළා තියෙන අඛණ්ඩව මේක අවුරුදු 3කට පසු ඇති වී තිබෙන තත්ත්වයක්. හොඳ නැද්ද ඒක? මම අහන්න හොඳ නැද්ද? අවුරුදු 3කට පසු ලංකාවේ පළමු වතාවට මාස 4කට ආසන්න කාලයක් එක දිගට ඩොලරයට සාපේක්ෂව රුපියලය යගේ ස්ථාවර මට්ටමකට අපි ගෙනලා තියෙනවා. ස්ථාවරභාවය. ලෝකේ රේටින් සමාගම් විසින් අපේ රට විශාල ණය අවදානම් රාජ්‍යක සිට ණය අවදානම අඩුවෙන් තිබෙන රාජ්‍ය දක්වා අපේ රේටින්ස් වලින් උසස් කරලා තිබෙනවා. අපි ස්ථාවරභාවයට ගෙනලා තිබෙනවා. හොඳ නැද්ද? ඊළඟ ගත්තොත් අපේ බැංකු පද්ධතිය කෙරෙහි තිබුණු විශ්වාසය බිඳ වැටලා තිබුණා. අපේ බැංකු පද්ධතිය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය සමාගම් වල විශ්වාසය යලිත අහුරු කරලා තිබෙනවා. විශ්වාසය ගොඩනගලා තිබෙනවා. විතරක් නෙමෙයි බැංකු පොලි අනුපාතිකය තනි ඉලක්කමට දීර්ඝ කාලයක් තිස්සේ තිබුණා මේ බැංකු පොලි අනුපාතික තනි ඉලක්කමක රඳවා ගන්න ඕන කියලා. මේ සමත් වී තිබෙනවා. තනි ඉලක්කමක බැංකු පොලි අනුපාතික රඳවාගෙන ඉන්නම සඳහා අපි සමත් වී තිබෙනවා. උද්දමනය යම් අවගමන තත්ත්වයක් තිබෙනවා. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. නමුත් ඉතා සීඝ්‍රස උද්දමනය ඉහළ යමින් තිබුණු රාජ්‍යයක් මේක. 70කට ගිය උද්දමනය මතක තබා ගන්න. කොයි මහතුරු නෑ අද පාර්ලිමේන්තුවේ. තාත්තලා බාප්පලා රට පාලනය කරපු හැටි කියන්න මට. 70කට ගිය අපේ රටේ උද්දමනය ලංකා ඉතිහාසයේ පළමු වතාවට අද අවදමනකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒකත් ආර්ථිකට හොඳ තත්ත්වයක් නෙවෙයි. අපි මේ අවුරුද්දේ මැද භාගය වෙනකොට අපේක්ෂා කරනවා ඒ යම් ධන උද්දමනයක් දක්වා පරිවර්තන වෙවි කියලා.